අයිබන් හැමෝටම අපි හෙල් ට්‍රේඩින් කමියුනිටි එකේ අපේ අලුත් සමාජිකයෝ ගොඩක් ඉල්ලලා තිබ්බා අපි පාවිච්චි කරන ප්‍රධානම ටූල් එකකින් වලින් එකක් වෙන U trading interface එක U trading artificial intelligence interface එක මේක අපි අවුරුදු 4ක් විතර තිස්සේ පාවිච්චි කරනවා මේකෙන් තමයි අපි අතිවිශාල ප්‍රතිඵල ගන්න තියෙන අපේ කමියුනිටි එක විදියට අපේ ස්ට්‍රැටජියටත් ප්‍රධාන වශයෙන් බලපානවා මේක අපි පාවිච්චි කරන ස්ට්‍රැටජිස් ඉතින් මේකේ අපේ තියෙන වීඩියෝස් ගොඩක් පරණයි අවුරුදු 2කට 3කට කලින් කරපු වීඩියෝස් ඉතින් අලුත් සමාජිකයෝ ඉල්ලලා තිබ්බා අලුත්ම වීඩියෝ එකක් කරන්න කියලා මම පැහැදිලි කරන්නම් මේ U trading interface එක මොකක්ද පාවිච්චි කරන විදිය ගැන කෙටියෙන් පැහැදිලි කරන්නම් දීර්ඝ පැහැදිලි කිරීම අපිට අපේ Zoom sessions තියෙනවා සතියකට හැමදාම වගේ තියෙනවා අපේ කමියුනිටි එකේ ඕන කෙනෙකුට පුළුවන් සම්බන්ධ වෙලා ඒ Zoom session වලට සම්බන්ධ වෙලා වැඩිදුර තොරතුරු සහ ඒ වැඩිදුරට ගන්න මම මූලික පැහැදිලි කිරීම ටික කරන්නම් එතකොට මේ U trading කියන්නේ ලෝකෙ මේ තරම් බිහි වෙච්ච සුපිරිම artificial intelligence interface එක crypto trading වලට තියෙනවා එතකොට මේක මේ මුදලාලි කෙනෙක්වත් එහෙම නැතුව මොකක් හරි සමාගමක්වත් එහෙම ඩෙවලොප් කරන එකක් නෙමෙයි. ලෝකෙ පුරා ඉන්න ට්‍රේඩර්ස්ලා සහ AI ඩෙවලොපර්ස්ලා ටීම් එකක් එක්ක වෙලා තමයි මේක ඩෙවලොප් කරන්නේ. මේක කමියුනිටි එකක්. ඒ කියන්නේ මේක ඔයා අපි හැමෝටම අයිති එකක්. එතකොට මේ වගේ දෙයක් නඩත්තු කර මේ ඩෙවලොප් කරලා ක්‍රියාත්මක කරා යන්නේක සෙල්ලම් වැඩක් නෙමෙයි. අතිවිශාල ධනස්කන්ධයක් යනවනේ. ඒතකොට මේ වගේ දේවල් ඇත්තටම ඔය මේ ලොකු ට්‍රේඩින් ඉන්ස්ටිටියුට් පාවිච්චි කරනවා. හැබැයි ඒගොල්ලෝ අපිට කිසිම දවසක මේවා අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර අපිට පරණ හම්පඩ දැනුම ටික දීලා තියෙනවා. අපි ඒවා කරේ තියයි යනවා. ඉතින් මේවා අපිට එන්න අවස්ථාවකුත් නැහැ. මොකද ඒගොල්ලෝ අතිවිශාල ධනස්කන්ධයක් වියදම් කරලා ඩෙවලොප් කරගන්න දේවල් ඕගොල්ලෝ අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ඒවා පාවිච්චි කරන්නේ. සමාගම ඩෙවලොප් කරත් ඔයගොල්ලෝ අපි වගේ මේ පුංචි මිනිස්සුන්ට මේවා ගන්න හම්බෙන්නේ අතිවිශාල ධනස්කන්ධයට මේවා විකිනේ. ඉතින් ඒක නිසා මේක මේ ලෝකෙ පුරා එකතු වෙච්ච කමියුනිටියක් ඩෙවලොප් කරන නිසා ඕගොල්ලන්ට අපිට මේක පාවිච්චි කිරීමේ හැකියාව හම්බෙලා තියෙනවා. එතකොට මේ අතිවිශාල ධනස්කන්ධය අපි හොයාගන්නෙත් මේක ඩෙවලොපර්ස්ලා මේකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා තමුන් ගන්න ලාභෙන් පොඩි කොටසක් 10%ක් 5ක් 15ක් ඒ වගේ මේකට දෙනවා. දෙන විදිහක් තියෙනවා. අපි ගෑස් බයි කරනවා කියලා කියනවා. මම ඒකත් ඉස්සරහට පැහැදිලි කරනවා. මේක සුපිරි වැඩක්. ඉතින් මේ අර අපි තාම මේවා ගැන දන්නේ නැතුව අර පරණ සම්ප්‍රදායිකව කරේ තියන යන කට්ටිය ඉතින් සදා ලොස්ට් වෙනවා නේද? එක්ස්චේන්ජ් එක දිනනවා. අපි ලොස්ට් වෙනවා. රයිට්. මම පැහැදිලි කරන්නම්. මේකේ මෙහෙමයි. දැන් මේක වරද්දලා වටහා ගන්න එපා. මේක තවත් එක්ස්චේන්ජ් එකක් නෙමෙයි. කවුරුත් මේකට සල්ලි දාන්නේ ඒ මොනවත් නැහැ. මේක කරන්නේ අපිට ඕනම ලෝකෙ පුරා තියෙන ප්‍රධාන පෙළේ එක්ස්චේන්ජස් හැම එකක් එක්කම මේක බයින් කරන්න පුළුවන් API කියන කනෙක්ෂන් එකේ. මේකේ හෝම් පේජ් එකට ගියොත් එහෙම හෝම් පේජ් එකේ මෙතන උඩ මේ තියෙන්නේ මෙතන තියෙනවා API connect කියලා මේ තියෙන්නේ. මෙතන API connect ක්ලික් කරන්න. ක්ලික් කරාම මේක ඕපන් වෙනවා. එතකොට මේ පෙන්නනවා තියෙන ඔක්කොම එක්ස්චේන්ජස් ටික. මේ තියෙන ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ එක්ස්චේන්ජස් හැම එකක්ම මේකත් එක්ක බයින් කරන්න පුළුවන් API කනෙක්ෂන් එකකින්. එතකොට අපේ ට්‍රේඩ් කරන මුදල් හැම දෙයක්ම තියෙන එක්ස්චේන්ජ් එකේ. මේකට සල්ලි දානවා කියලා ගොඩක් අය වරද්දලා වටහාගෙන තියෙනවා. මේ මොකද සමහර U trading කියලා ඔය මේ වංචාකාරයොත් එක එක පොඩි ඒවා අටවගෙන තියෙනවා සමහරට ඒවට රැවටලා වෙන්නේ නැති. මේකේ එහෙම එකක් නැහැ. අපි ඕනම දැන් මේ Binance තියෙනවා OKX, Bitget, STX, Gate, KuCoin මේ ලෝකේ තියෙන ප්‍රධාන පෙළ එක්ස්චේන්ජස් හැම එකක්ම තියෙනවා. එතකොට මේකත් එක්ක බයින් කරන එක තමයි කරන්නේ API බයින්ඩින් එකක් කරන්නේ මම ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් කොහොමද API බයින්ඩ් එකක් කරන්න කියලා. මම දැන් මෙතන මූලික පැහැදිලි කිරීම කරන්නම් මේකේ තියෙන ඔප්ෂන්ස් ටික ඒවා ටික. නැත්නම් මේක ලොකු වීඩියෝ එකක් වෙනවා. ඊට පස්සේ මම වෙනම වීඩියෝ එකකින් කොහොමද API බයින් කරන්න කියලා පෙන්නන්නම්. එතකොට මේක පාවිච්චි කරන්න නම් අපි අනිවාර්යෙන් එක්ස්චේන්ජ් එකක් තියෙන්න ඕනේ අපිට Binance හරි Bybit KuCoin එක්ස්චේන්ජ් එක තමයි අපේ ට්‍රේඩ් ඔක්කොම රන් වෙන්නේ. අපි මේකෙන් බයින් කරලා මේකෙන් කන්ට්‍රෝල් කරන එක තමයි කරන්නේ. මේ ගැන දීර්ඝ කාලින විස්තර අපි කතා කරන අපේ Zoom sessions වල. මොකද අපි තනි පුද්ගලයෙක් නෙමෙයි අපි ලොකු කණ්ඩායමක්. අපි නිතරම කතා කරනවා අපේ ට්‍රේඩ්ස් ගැන කතා කරනවා. ඒක තමයි අපේ සාර්ථකත්වය. මේ එතෙන්ට එන්න ඕන කෙනෙක්. එතකොට මේකේ තව දුරටත් විස්තර හොයාගන්න පුළුවන්. ඕන දෙයක් කතා කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා API connect. ඊට මේ තියෙන home page එක. මේ යට තියෙනවා මේ tool bar එකක්. ඒකේ තියෙන මේ විස්තර ටික. මෙතන markets වලට ගියාම මෙන්න මේ markets වල තියෙනවා coins ඔක්කොම ටික තියෙනවා. ප්‍රධාන පෙළේ කොයින් හැම එකක්ම තියෙනවා හැම එක්ස්චේන්ජ් එකකම තියෙන. ඒතර මේකේ මේ ස්ට්‍රෙන්ත් එකත් පෙන්නනවා නිකන් ෂෝට් ටර්ම් සිග්නල් ස්ට්‍රෙන්ත් එක පෙන්නනවා මීඩියම් ස්ට්‍රෙන්ත් එක පෙන්නනවා. ඒතර මේවත් අපි පාවිච්චි කරනවා අපේ ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙද්දී
අපේ ඒක ස්ට්‍රැටජිස් තියෙනවා. අපි ඒවා Zoom sessions වලට අපි ඒකට පැහැදිලි කරමු. එතකොට මේක තමයි U trading AI interface එක. අපි U health trading community එක දැනට අවුරුදු 4ක් ආසන්න කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. මොකද මේක ලෝකෙට විවර වෙච්ච මූලික අවස්ථාව වගේ අපි සම්බන්ධ වෙනවා. අපිට health trading කියලා community එක ලංකාවේ පිහිටව ගන්න පුළුවන් උනේත් මේ interface එකේ හින්දා. මොකද නැත්නම් අපි අර exchange වලට ගිහිල්ලා buy trade කරන එක නැවතිලා අපි සාර්ථක ට්‍රේඩර්ස් ලවුනේ මේකත් එක්ක. රයිට්. එතකොට මේ තියෙන මාකට්ස් වල තියෙන විස්තර මෙතන ගියාම තියෙනවා සම්පූර්ණයෙන්ම මොනවද? එතකොට මෙතන මාකට්ස් තියෙනවා, ට්‍රෙන්ඩ්ස් තියෙනවා, පෝර්ට්ෆෝලියෝස් ඔය ඔක්කොම අපි Zoom session වල පැහැදිලි කරමු. ඊට පස්සේ ට්‍රේඩ්ස් තියෙනවා මෙතන. මෙතන ට්‍රේඩ්ස් වලට ගියාම මේක තියෙනවා උඩම තියෙන ඔටෝමේටඩ්. ඒ කියන්නේ මේක තියෙනවා fully automated trading. හැබැයි අපි කියන්නේ කිසිම කෙනෙක් fully automated trading යන්න එපා. මොකද අපි තාම මේක ලෝකේ තාම දියුණු වෙන අවස්ථාවක තියෙන. මේකේ දැනුමක් නැති එක්කෙනෙක් ගියොත් එහෙම මේකේ ලාභ හම්බෙන්නේ නැහැ කියලා කියනවා නෙමෙයි. හැබැයි යම්කිසි මොහොතක් තියෙනවා අපේ දැනුමෙන් මේක කන්ට්‍රෝල් කරන්න. මොකද තාම 100% මේකේ වැඩේ යන්නේ නැහැ. අතිවිශාල ධනස්කන්ධයක් තියෙන එක්කෙනෙක් නම් කමක් නැහැ. යාට පුළුවන් මේක තියෙනවා සෙටප් කරන්න. එහෙම නැතුව අපි දන්නා ලංකාවේ රටවල් වල අපි ගොඩක් බොහොම අඩු ගණන් වලින් ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ මේ මාකට් එකේ ඩොලර් 1000ක් කියලා කියන්නේ අඩු ගණනක් නේද? මේ අපි දන්නවනේ මේක අතිවිශාල මාකට් එකක් කියලා. ඒකින්ද fully automated trading වලට කවුරුත් යන්න එපා. මොකද අපි community එකක් විදිහට අපි හැම කෙනෙකුටම කියලා දෙනවා ට්‍රේඩ් කරන විදිහ අපි එකතු වෙලා වැඩ කරනවා. ඉතින් ඒක නිසා fully automated trading යන්න එපා. ඊට පස්සේ තියෙනවා sync trading. මේ තියෙන automated වලට පස්සේ උඩම තියෙන්නේ මේ sync trading වලට ගියාම මේ ට්‍රේඩර් කෙනෙක්ව follow කරන්න පුළුවන්. ඉන්න ට්‍රේඩර් කෙනෙක්ව. හැබැයි අපි කියන්නේ ඒකට යන්නත් එපා. ඒකට යන්නත් එපා කියන හේතුව මොකද? මේක අන්ධය වගේ follow කරලා නිකන් සල්ලි නැති කරගන්න එපා. මොකද අපි මේ මහන්සි වෙලා මේ සම්පූර්ණ නොමිලේ කියලා දෙන්නේ කාගේවත් සල්ලි නැති කරගන්න නෙමෙයිනේ. ලංකාවේ මිනිස්සු අපි 1 රුපියලක්වත් නැති කරගන්න එපා. එතකොට අපි ට්‍රේඩර්ස්ලා විදිහට අනිත් අයට අපිව follow කරන මට්ටමට එමු. ඒ මට්ටමට අපි අනිවාර්යෙන් එනවා. ඒ මොකද මේක sync follow කරන්න එපා කියලා කියන්නේ අපි දන්නේ නැහැනේ මේ sync එකේ තියෙන ෆන්ඩ් එක. ඒතර මෙයා සමහර ඩොලර් 60000කින් 70000කින් ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා මේ පුංචි ගණන් වලින් මේගොල්ලන්ව ෆලෝ කරලා අන්තිමට අපි අමාරු වෙනවා. ඒකින්ද කවුරුත් යන්න එපා. මොකද අපි Zoom session වලින් හැමදාම කතා කරනවා එතෙන්ට එන්න ඇවිල්ලා වැඩ ඉගෙනගෙන යන්න. එහෙම නැතුව මේක දැක්ක පළියට ගිහිල්ලා ටක් ගාලා පයින් දෙපා. නැත්නම් අපිට කියන්න පුළුවන් මේක මාරයි fully automated එන්න කියලා. ඉතින් එහෙම මිනිස්සු අමාරුවේ දාන එක නෙමෙයිනේ වැඩේ. මොකද අපි මේ ඕගොල්ලන්ගෙන් 2.50ක් හොයාගන්න කරන වැඩක් නෙමෙයිනේ. අපි කණ්ඩායමක දිහට එකතු වෙලා ඉස්සරහට යන්න නෙමෙයි හදන්නේ සාර්ථක වෙලා. රයිට්. ඊට සිග්නල් ට්‍රේඩින් තියෙනවා. මේ තියෙන උඩ සිංක් වල පස්සේ සිග්නල් තියෙනවා. මේ උඩම තියෙන පේලේ. සිග්නල් වලට ගියාම දවසට එනවා සිග්නල්ස් 800කට වැඩි ප්‍රමාණයක්. මේ සිග්නල් වලින් අපි කරන්නේ අපේ කමියුනිටි එකේ අපි ට්‍රේඩ් කරන්නේ අපේ අලුත් කෙනෙකුට මේ සිග්නල් ඇනලයිස් කරන්න කියලා දෙනවා සම්පූර්ණයෙන්ම. මීට අමතරව ටෙලිග්‍රෑම් channel එකකට මේ සිග්නල් එනවා. මේ හැම සිග්නල් එකක්ම ටෙලිග්‍රෑම් සිග්නල් එකක්ම ඇනලයිස් කරන ස්ට්‍රැටජි එකක් අපේ තියෙනවා. ඒක තමයි ගේම් චේන්ජර් එක. අපි අලුත් එක්කෙනෙකුට තනි කරම අපේ ස්ට්‍රැටජීස් ඔක්කොම කියලා දුන්නාට පස්සේ වෙන්න මේ සිග්නල් ටික ඇනලයිස් කරනවා. දවසකට 800ක් කියන්නේ සෙල්ල නෙමෙයි. මේක AI ජෙනරේට් කරන්නේ. AI ජෙනරේට් කරන සිග්නල් එන්නේ. මේකත් පුංචි ගණන් වලින් ට්‍රේඩ් කරන්න යන්න එපා. ලොකු මුදලක් තියෙනට එන්නේ. අපි කියන්නේ කොහෙටවත් ට්‍රේඩ් කරන්න එපා මේ සිග්නල් එක්ක. මොකද අපිත් එක්ක ඉන්න කට්ටිය සිග්නල් ප්‍රොවයිඩර් කෙනෙක් වෙනවා. කණුන්ගේ සිග්නල් පස්සේ යන එක්කෙනෙක් නෙවෙයි. අපිට අනිත් අයට සිග්නල් දෙන්න පුළුවන් මට්ටමට එනවා. අපි ඒකට ඉනිමක් විදිහට පාවිච්චි කරනවා. මෙන්න මේ ලෝකේ සුපිරිම U trading AI interface එකේ එන signals analyze කරනවා. මේකත් ඩෙවලොප් වෙලා තියෙන සුපිරියට. මේක තියෙනවා follow කරනවා නම් මාර setup එකක් තියෙනවා. අපි ඒව ඔක්කොම කතා කරමු. හදිස්සි වෙන්න එපා. කවුරුත් හදිස්සියටම සල්ලි තමා කියලා සල්ලි නම් විසික් කරන්න එපා. මොකද මේක අපි කිසි කෙනෙක් අමාරුවේ දාන්න කරන වැඩක් නෙමෙයි. දැන් අවුරුදු 4ක් වෙනවා අති ශීඝ්‍රයෙන් ඩෙවලොප් වෙලා තියෙනවා. ඒ මොකද මේකේ ට්‍රේඩර්ස් ලගේ ෆීඩ්බැක් එකට ඩෙවලොප් වෙන්නේ. ඕගොල්ලෝ අපි වගේ මේක ෆීඩ්බැක් එකට ඩෙවලොප් කරලා ඒතර ඩෙවලොප්මන්ට් ටීම් එකත් රියල් ට්‍රේඩර්ස් ලගේ ෆීඩ්බැක් එකට ඩෙවලොප් වෙන ඉඳ මේක ආයේ ලෝකේ කිසි කෙනෙකුට කම්පීට් කරන්න බැරි මාර ඉන්ටර්ෆේස් එකක්. රයිට්. ඒතර ඔටෝමේටඩ් තියෙනවා අපි කිව්වා යන්න එපා කියලා. සින්ක් ට්‍රේඩින් තියෙනවා යන්න එපා. සිග්නල් ට්‍රේඩින් තියෙනවා යන්න එපා. සිග්නල් එනවා. ඒ සිග්නල් අපි ඇනලයිස් කරනවා. රයිට්. ඊට පස්සේ තියෙනවා මෙන්න මැනුවල්. අන්න ඔතන තමයි තියෙන්නේ. මේ මැනුවල් සෙටප් එකට තමයි අපි යන්නේ. මෙන්න මේ මැනුවල් ට්‍රේඩින් කියලා තියෙන මේකෙදි තියෙන්නේ බොට් කෙනෙක් මැනුවල් සෙටප් කරලා ට්‍රේඩ් කරන විදිය. එතකොට ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා Zoom වැඩසටහනට ඇවිල්ලා සති දෙක තුනක් මාසයක් යනකොට මෙන්න මේ මැනුවල් සෙටප් එක කිසිම ප්‍රශ්නයක් නැතුව සෙටප් කරගන්න පුරුදු වෙනවා.
ඒ විතරක් නෙමේ අර එන සිගනල් ඇනලයිස් කරලා අපේ ස්ට්‍රැටජිස් එක්ක ඉස්සරහට ගිහිල්ලා අපි හැමදාම කතා කරනවා හෙල් ට්‍රේඩින් කමියුනිටි සමාජිකයෝනේ ඔයගොල්ලොත් එකතු වුණාම සියලු දෙනාම එකට ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. ඒතකොට මැනුවල් ට්‍රේඩින් වලට ගියාම මෙතන උඩ තියෙනවා ට්‍රේඩින් ප්ලෑන් කියලා. ඒ ට්‍රේඩින් ප්ලෑන් එක තියෙනට ඔටෝමේටඩ් යනවනේ. ඒකට අපි යන්න එපා කවුරුත්. මෙතන තියෙනවා ට්‍රේඩින් ස්ට්‍රැටජිස් කියලා මේ තියෙන්නේ. මෙන්න මේ ට්‍රේඩින් ස්ට්‍රැටජිස් ක්ලික් කරන්න මැනුවල් යටතේ තියෙන. ක්ලික් කරාම ඔන්න තියෙනවා බොට්ලා ටික. බොට්ලා අතිවිශාල ගාණක් ඉන්නවා. මේ බොට්ලා ඉස්සර ඉඳන්ම නොඑක් ආකාරයෙන් ඩෙවලොප් වෙච්ච බොට්ස්ලා. මේකේ උඩම තියෙනවා AIDCA Pro Spot තියෙනවා. මෙතින් ඊට පස්සේ තියෙනවා AIDCA Pro Futures. ඔන්න ওই දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. අපි ට්‍රේඩ් කරන්න ස්පොට් ට්‍රේඩින් වලට මෙන්න මේ AIDCA Pro Spot පාවිච්චි කරනවා. AIDCA Pro Futures පාවිච්චි කරනවා futures trading වලට. හරිම සරලව අපි මේක සෙටප් කරනවා. මම ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. AIDCA Pro bot ගේ ඇතුළට ගියොත් එහෙම මෙන්න මේක futures bot. මම ඇතුළට ගියොත් එහෙම start වලට ගියොත් මෙතන පෙන්නනවා coins. අන්ට තියෙන මාකට් එකේ තියෙන coins. එතකොට අපිට පුළුවන් මේ coin එකක් ඕනනම් මෙතනින් search කරන්න පුළුවන්. උඩ මේ search bar එකේ මේ තියෙන search කියලා search bar එක ඔන්න ඕකේ search කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ මෙතන තියෙන එකකින් all වලට ගිහිල්ලා කෙලින්ම coin එක select කරලා දාන්න පුළුවන්. එතකොට මේ coin category කරලා තියෙනවා. A B C D කියලා මේ තියෙන. මෙන්න මෙතනට ගියාම මෙන්න මේකේ මේ තියෙන class කියලා මේ තියෙන. coin class එක click කරාම හරි. එතකොට මේ class එකේ A grade තියෙනවා. මේ තියෙන B C D කියලා category කරලා තියෙනවා. මේ තියෙන මේ category කරලා තියෙන්නේ මේ coin එකේ volatility එක, එතකොට coin cap එක, market cap එකේ ඔක්කොම සලකලා මේ A grade coin තියෙනවා, B C D තියෙනවා. අලුත් එක්කෙනෙක් නම් අපි කොයි වෙලාවකවත් C D coin trade කරන්න යන්නේ නැහැ. මේවා high volatility එක වැඩි market එකට අලුතෙන් හඳුන්වලා දීපු. අපි මේ ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරනවා. අපි හැම වෙලේම experience ආවට පස්සේ තමයි මේ C D coin වලට යන්නේ. අපි මුලින්ම A සහ B coin තමයි ගොඩක් වෙලාවට trade කරන්නේ. ඒ කියන්නේ futures වලදී. හරි ස්පොට් උනත් ඒක හොඳයි. ඉස්සරහට මේවා දීර්ඝකාලීනව කතා කරනවා. මේකේ විස්තර ගොඩාක් පෙන්නනවා. මේකේ in detail තියෙනවා ගොඩක්. අපි මෙතන ඔය ඔක්කොම පැහැදිලි කරන්න ගියොත් දීර්ඝ වැඩසටහනක් වෙනවා. අපේ Zoom session වලට ආවම අනිත් එක සල්ලි යන්නේ නැහැ රුපියලක්වත්. මේ සම්පූර්ණ නොමිලේ ඔක්කොම කියලා දෙන්නේ. Zoom session වල අපි දීර්ඝ වශයෙන් කතා කරමු. මේ සරලව පෙන්නුවේ මේක ඉන්ටර්ෆේස් එක කොහොම එකක්ද කියන එක. එතකොට මෙතනට ගියාම අපි හිතමුකෝ ටෝකන් එක මෙතන සිලෙක්ට් කරා කියලා හරි. මෙතනට ගිහිල්ලා අපි ටෝකන් එක ගන්නවා තෙන් හරි. TRX කියමු right. සර්ච් කරනවා. මෙතන එහෙම සර්ච් කරලා ගන්නත් පුළුවන් මේ සර්ච් බාර් එකේ. නැත්තම් මේ යටින් පුළුවන් මේ තියෙන එකක් අපිට සිලෙක්ට් කරන්නත් පුළුවන්. right. මම සර්ච් කරා. සර්ච් කරා මෙන්න ආවා උඩට coin එක. මේකේ පුළුවන් coin 25ක් එකපාර launch කරන්න පුළුවන්. මොකද මේක develop වෙන්නම එක traders ලගේ feedback එක නේද ලෝකේ පුරා නොඑක් strategies පාවිච්චි කරන traders ලා ඉන්නවා. අපි මේ එකපාර coin 25ක් launch කරන එක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඒක එච්චරම අදාළ නැහැ. මොකද නැත්තම් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මෙහෙම එක ගොඩක් ඇඩ් කරලා මෙතන launch කරා එක. අපි එකපාරකට එකයි launch කරන්නේ. දැන් TRX ආව මෙතෙන්ට මෙතන select කරනවා ඒක. හරි. මේ කොළ පාට හරියක් වටනවා. මේ වම් පැත්ත කොනේ. ඊට පස්සේ යට තියෙනවා confirm. මේ තියෙන කහ පාට බටන් එක. මේ තව එකක් right. මම පොඩ්ඩක් ඒක වරද්දගෙන තියෙනවා. right. මොකද මම මේ දෙකක් එකපාර launch කරලා ඔයගොල්ලෝ දැක්කද දන්නේ මම පෙන්නන්නම් trades manual start හරි මෙතනට ගිහලා ඉස්සෙල්ලාම මෙතන යටට දෙකක් දාගෙන අපි එකයි එකපාර ගන්නෙ අපි sol කියලා හරි sol තේරුවා එතන මෙන්න මේ යට මෙන්න මෙතන මේ එකක් තියෙනවා තියෙන්නේ මේ sol කියලා වෙනන එකයි තියෙන්නේ ඊට පස්සේ යට confirm button එක ඔබනවා අපි මේ තියෙන confirm කියලා තියෙන ඕකේ වුණා right එවුවාම bot එක ඇරෙනවා දැන් sol තමයි ඇරලා තියෙන්නේ හරි මෙතන strategy selection කියලා තියෙන උඩ එතන AI කියලා තියෙනවා මෙතන DCA කියලා තියෙනවා කවුරුත් මේ AI එකේ යන්න එපා මේක තමයි default එන්නේ AI ගියොත් එයා auto manage කරනවා ඕකට experience නැති එක්කෙනෙක් ගියොත් එහෙම අමාරු වෙනවා අපි ඉස්සරහදී කතා කරද්දී එකට යන් එතකොට මෙතන අපි හැම වෙලේම මෙන්න මේ DCA අනිත් එක මේ bot DCA bot එකක් dollar cost average වලින් තමයි සම්පූර්ණයෙන් වැඩ කරන්නේ අපි dollar cost average වැඩ කරන්නේ ඒ විතරක් නෙමේ අපි ලෝකේ තියෙන සුපිරිම dollar cost average calculator එක පාවිච්චි කරනවා ඉස්සරහදී අපි පැහැදිලි කරමු ඒකත් එක්ක තමයි අපි මේ ගේම් එක ප්ලේ කරන්නේ right මෙතන DCA select කරනවා මේ තියෙන DCA select කරාම මෙතන තියෙනවා initial position settings කියලා මේ තියෙන directions ඒ කියන්නේ මෙතන ඒ මොන වැරදිලා නේ right මෙතන තියෙනවා long තියෙනවා long කියන්නේ long trade එකක් නේද short නම් short ගන්න මේකේ තියෙනවා
එතකොට ඉන්ඩිකේටර් hedge කියලා තියෙනවා. මෙතන තියෙනවා ඉන්ඩිකේටර් ඩිරෙක්ෂන්ස් කියලා. හරි. අපි මේ බොට්ස් මේ පොසිෂන් සෙටින්ග්ස් වල ඩිරෙක්ෂන්ස් වලින් මේ ඉන්ඩිකේටර් ඩිරෙක්ෂන්ස් වත් ඉන්ඩිකේටර් hedge වත් පාවිච්චි කරන්නේ නැහැ. මේක අපි Zoom වලදී කතා කරනවා ඇයි ඒ කියලා. මේක අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි දන්නවා මොකක්ද කියලා නේද? අලුත් එක්කෙනෙක් නම්. අපි long bot පාවිච්චි කරනවා. long නම් long direction පාවිච්චි කරොත් මාකට් එක අප් වෙන වෙලාවට ලාභ ගන්නවා. down වෙන වෙලාවට එයා DCA කරනවා. මේවා දීර්ඝකාලීනව අපි Zoom වල පැහැදිලි කරමු. ඒතර short වලට ගියොත් එහෙම ඒතර short trade එකක් තමයි වැටෙන්නේ. මාකට් එක පල්ලෙහා යද්දී futures වල ලාභ ගන්නවා. ඉහළ යද්දී DCA කරනවා. හරි. එතකොට මේ පරිස්සම් වෙන්න මේ ඉන්ඩිකේටර් hedge කියන එක තමයි ඩිෆෝල්ට් එන්නේ. ඕගොල්ලෝ මැනුවල් මෙන්න මේ දෙකට මාරු වෙන්න ඕනේ. අපි ඒක පැහැදිලි කරනවා. ඕගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක ප්‍රැක්ටිස් කරනකොට මේ ඔක්කොම පැහැදිලි වෙනවා. මොකද ඉන්ඩිකේටර් hedge එක මොනවත්ම නොදැන කෙනෙකුට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වුණාට අපි යන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා දන්න. ඒකින්ද අපි මේ ඉන්ඩිකේටර් hedge වලට එහෙම යන්නේ නැහැ. අපි ඉස්සරහට පැහැදිලි කරමු මොකක්ද කියලා. රයිට්. මම long bot යනවා. රයිට්. long bot එක ගියාම මෙන්න මෙතන initial positions කියලා තියෙනවා. මෙතින් මෙන්න මෙතන පෙන්නනවා යා මිනිමම් ගන්න කීයෙන්ද කියලා. එක එක ගණන් වලට වෙනවා exchange එකේ විදිහට. මේ මගේ නම් මේ වෙලාවේ $22කින් තමයි පටන් ගන්න. 22යි 7.24කින්. මේක අපිට වෙනස් කරන්න පුළුවන් ඕන. අපිට මේ ගාන ඕන වෙනස් කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්න නැහැ. හැබැයි අපි ගොඩක් වෙලාවට අපි කොච්චර ලොකු ගානකින් ට්‍රේඩ් කරත් මෙයා සජෙස්ට් කරන මේ මෙතන ගානෙන් තමයි යන්නේ. ඒක මම අපේ ට්‍රේඩින් ස්ට්‍රැටජි පාවිච්චි කරන වෙලාවට මම පැහැදිලි කරන්න මොකක්ද කියලා. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ තියෙන ගානට ඉස්සරහින් හරි. මෙතන වැරදිලා මම මේක ක්ලික් කරේ. හරි. මෙන්න මේ ගානට ඉස්සරහින් x එකක් තියෙන 1x කියලා මෙතන තියෙන ඒ කියන්නේ leverage selection එක තියෙනවා. ඔතෙන්ට ගියාම අපිට leverage select කරන්න පුළුවන්. එකේ ඉඳලා 100 යනකම් select කරයි. මේ තියෙන ඕන විදිහට leverage. leverage කියන එක දන්න තියෙන කෙනෙක් නම් එන්න අපි වැඩසටහන වලට අපි කියලා දෙන්න. ට්‍රේඩ් කරන අය නම් දන්නවා මොකක්ද කියලා. මෙතනින් leverage setup කරන්න පුළුවන්. හරිම ලේසි. ඊට පස්සේ leverage setup කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ area එකේ මේ K line period open conditions කියලා තියෙනවා. මේ තියෙන මෙන්න මේ K line period සහ open conditions කියලා තියෙන්නේ මේක තව කියන්නේ වැඩි දුර මේක සෙටප් කරගන්න විදිහක් තියෙන්නේ. මූලිකව ඒක කවුරුත් මේක අපි ඩිෆෝල්ට් තියමු මෙතන. මේ ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් කොහොමද මේක සෙටප් කරන්න කියලා. අපි Zoom channel වලින් පැහැදිලි කරමු. මේක මේ ඩිෆෝල්ට් තිබ්බා කියලා කිසිම ගැටලුවක් නැහැ මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන add position settings තියෙනවා. මේ තියෙන add position settings කියන්නේ අපි කියවනේ මේක dollar cost average කරන්න කියලා. dollar cost average settings තමයි මේ තියෙන add position settings. මේ තියෙන. ඒතර මේ max orders කියන්නේ key පාරක් මේ තියෙන max orders කියලා කියන්නේ key පාරක් DCA කරන්න මෙයාට දෙනවද කියන setup එක. ඒකෙදි අපි මේක එකකට තමයි හැම වෙලේම තියන්නේ. මේක අපේ ස්ට්‍රැටජි එක ගැන කතා කරනකොට පැහැදිලි කරනවා ඇයි මේ එකකට දෙන්නේ කියලා. මොකද මෙයාට fully auto DCA කරන්න අපි දෙන්නේ නැහැ. මොකද අපි ලෝකේ තියෙන සුපිරිම DCA කැල්කියුලේටර් එක හදලා තියෙනවා. ඒ කැල්කියුලේටරෙන් කැල්කියුලේට් කරලා අපේ ස්ට්‍රැටජි යතේ අපි සුපිරියටම කරනවා. මොකද අපි දන්නවා අපි ලොස් නොවි යන එක කරන්නේ අපි කට්ටිය නේද? ඒක නිසා මේ add position settings කියලා මේ තියෙන්නේ මෙතන කොටුව සම්පූර්ණ කොටුවම තියෙන්නේ මේකේ DCA setup එක හදන්න. fully auto හදන්න පුළුවන් setup එකක්. හැබැයි අපි ස්ට්‍රැටජි අපි මේ setup එක හදන්න යන්නේ නැහැ. මේක අපි දීර්ඝව කතා කරමු ඉස්සරහදී Zoom වල නේද? අපි කතා කරද්දී හැමදාම එකතු වෙනවානේ. සම්පූර්ණ පැහැදිලි කරන්න. ඊට පස්සේ first cycle settings කියලා තියෙනවා මෙතන. ඒ first cycle settings උත් advanced setting එකක්. මේ තියෙන්නේ. ඕකට ගියාම ඔය setup එක අපිට හදන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා take profit. ඒ කියන්නේ මේකේ token එකේ විදිහට මෙයා suggest කරනවා take profit එක ඔටෝ ගන්න. මේ තියෙන්නේ. ඒ සහ market condition එකේ විදිහට මෙතන මේ first cycle settings වල මට මේ වැරදිලා එක වෙනවා. first cycle settings වල take profit එකට ඉස්සරහින් හැබැයි මේක අපිට වෙනස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. මේක අපි කතා කරනවා. අපේ strategies වලදී මේක සම්පූර්ණයෙන් කතා කරනවා. ඊට පස්සේ stop loss තියෙනවා මෙතන. අපේ strategy ඔයගොල්ලෝ දන්නවා අපි stop loss දාන්නේ නැහැ. ඔය දැනට සාමාන්‍ය සාම්ප්‍රදායික ට්‍රේඩ් කරන කෙනෙක් නම් නිකන් හැක් කෑගෙන කතා. අපේ කට්ටිය දන්නවා අපි මොකද කරන්න කියලා. මොකද අපි ගැම්බ්ලින් නෙමෙයිනේ කරන්නේ. අපි රියල් ට්‍රේඩින් කරන්නේ. මෙතන අපි ඒක ඩිසේබල් කරලා තියෙනවා. ඕන ඉනේබල් කරන්න පුළුවන් ඕන කෙනෙකුට ගිහිල්ලා. මෙතනින් ඉනේබල් කරලා ඒ setup එක හදන්න පුළුවන්. හරි කැමති විදිහට. අපි දාන්නේ නැහැ. හරි. ඒක අපි දන්නවා අපි ඉස්සරහදී කතා කරමු. ඊට පස්සේ
මෙතන ස්ටොප් රනිං සෙටිංස් තියෙනවා යට. මේවත් ඇඩ්වාන්ස් සෙටප් එකක් මේ තියෙන්නේ. එතකොට මේකේ මේ සිංගල් කියලා ඊට පස්සේ මේ cycle by count, cycle by day, cycle forever කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා සෙටප් එක හදන්න අපිට එක ප්‍රොෆිට් එකක් ගත්තට පස්සේ එයාට ඔටෝ ඊළඟ එක ඔටෝ දාගන්න ඊළඟ ට්‍රේඩ් එක. මේව අපි දීර්ඝ කාලිනව කතා කරමු. මොකද මේ වගේ වට යන්න නම් හොඳ මේ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ හැමෝම මේ අපේ ස්ට්‍රැටජිය දැනගන්න ඕනේ. නැත්තම් මේවා දන්නේ නැතුව මේක දැක්ක ගමන් වාව් වෙලා ගිහිල්ලා ඔයගොල්ලෝ සල්ලි නැති කරගන්නවා. අපරාධයක්නේ. ඒක නිසා ඉදිරියේදී අපි දීර්ඝ කතා කරන්නම් ලොකුවට මේ ටික. ඒතර මෙතන ලොන්ච් බටන් එක තියෙනවානේ. ලොන්ච් බටන් එක ක්ලික් කරපු ගමන් මේක ලොන්ච් වෙනවා. ට්‍රේඩ් එක ලොන්ච් වෙන්නේ එක්ස්චේන්ජ් එකේ. මොකද API එකකින් අපි කනෙක්ට් කරලා තියෙනවානේ. එක්ස්චේන්ජ් එකේ ලොන්ච් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ට්‍රේඩ් එක මෙතන සම්පූර්ණයෙන් පෙන්නනවා. ට්‍රේඩ් එකේ අපි ලොන්ච් එකේ බොත් එහෙම රයිට්. මගේ දැනට සේම් බොට් ස්ටාර්ටඩ් ඒ කියන්නේ මගේ මේ මෙයා දැන් රන් වෙනවා මේ කොයින් එක. දැනටමත් මම වෙන එකක් දාලා පෙන්නන්නම් ගිහිල්ලා. ADCA Pro ස්ටාර්ට් ගියා. ඊට අපි වෙන එකක් දාමුකෝ වෙන ඕපන් එකක් රයිට්. අපි යන් ඕල්ට ගියා අපි වෙන එකක් තෝරමු නේද? හරි මම වෙන ZEC හරි කන්ෆර්ම් කරා. හරි මම ලොග් කරනවා. $20කින් මෙයා ගන්නේ. මම මෙතන leverage settings හදනවා 10x. එතන ගියා මම 10x දානවා leverage save කරා. right. එතකොට මෙතන setup එක හදලා ඉවරයි. මේ $20කින් මෙයා ගන්න 10x leverage දාලා තියෙන්නේ. මම long මේක කරන්නේ. එතන මෙතන උඩ AIDCA නෙමෙයි මම DCA වලට මාරු කරනවා. right. මාරු කරා හරි max orders මෙතන මම කිව්වා DCA manual කරන්න කියලා ඒක කර මාරු කරනවා. මේක අලුත් කෙනෙක් නම් කලබල වෙන්න එපා. මොකද මේ අපි සම්පූර්ණයෙන් මේවා නිතරම කතා කරනවානේ Zoom වල කට්ටිය එකතු වෙලා. right. ඒ කරලා යන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් per cycle settings වලට ගිහලා බලන්න පුළුවන්. මෙයාගේ කීයද profit එක මේ 0.96 තමයි එයා take profit එක තියෙන්නේ. මේක හැම වෙලෙම බලන්න පුරුදු වෙන්න. මොකද අපි practice කරන එකක් නම් 101කින් profit එක අරන් අපි අයින් වෙනවා. අපි පුරුදු වුණාට පස්සේ අපි යනවා එක එක level වලට. සමහර වෙලාවට මේකේ profit ගාන වැඩියෙන් දෙනවා. ඔය D grade coin එහෙම දෙනවා. ඒවා අපි කතා කරමු. නිකමට වගේ check කරන්න. right. එච්චරයි. හරි සරලයි. මෙතන ගියා මම coin එක select කරා. long the short ද කියලා select කරා මෙතනින්. ඊට පස්සේ leverage set කරා 10x. මෙතන max orders එකකට දැම්මා. max orders එකකට දාන්න මෙයාට fully auto DCA කරන්න දෙන්නේ නැහැ. මේක අලුත් එක්කෙනෙක් නම් කලබල වෙන්න එපා. මොකද්ද මේ කියලා අපි සම්පූර්ණයෙන් කතා කරනවා. ඊට පස්සේ launch කරා. right. on launch done. ඊට පස්සේ bot එකට ගියාට පස්සේ මේ තියෙන්නේ මගේ run වෙන මෙතන ZEC මෙන්න මෙයා දැන් රන් වෙනවා. මේ රන් වෙන බොට් වල මේ අනිත් ඒවාත් ඉන්න වගේ රන් වෙන ඒවා. රයිට්. ඔය ටික තමයි දැනට තියෙන්නේ. ඊට පස්සේ assets වලට ගියා කි මෙතන. මෙන්න මෙතන යටම දකුණු පැත්තේ තියෙන assets කියලා. asset වලට ගියාම මෙන්න මෙතන පෙන්නනවා මේ තියෙන්නේ මගේ exchanges වල තියෙන විස්තරයට පෙන්නනවා. එතකොට මේකේ මම කිව්වනේ අර මේ අපි මේකේ අපේ profit එකෙන් ගාණක් දීලයි මේක නඩත්තු වෙන්නේ කියලා. අන්න ඒකෙදි මේ තියෙන්නේ මෙතන අපිට පුළුවන් මේ තියෙන්නේ deposit withdraw pay කියලා තියෙන්නේ. අපි gas buy කරනවා කියලා එකක් කරනවා. ඒ කියන්නේ මේකේ u gas කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේකේ profit ගත්තාම කවුරුත් ගිහිල්ලා මේ ආනේ මෙන්න මට profit තියෙනවා කියලා එහෙම දෙන සිරිතක් නැහැ නේ කිසි කෙනෙක්ගේ. ඒක නිසා මේක අපි අර ෆෝන් එකෙන් කතා අපි අර ඒ කියන්නේ ටෙලිෆෝන් එකෙන් කතා කරද්දී සල්ලි කැපි යන්නේ. අන්න ඒ වගේ ක්‍රමයක් තියෙන්නේ. අපි මේක පාවිච්චි කරද්දී මේ කවුරුත් පටල ගන්න එපා. අපි ට්‍රේඩින් උගන්වන්න සල්ලි ගන්න නැහැ. ඒ මොනවත් නැහැ. හැබැයි මේ ඉන්ටර්ෆේස් එක අපි විසින් නඩත්තු කරන්නේ. ඒතකොට මේක ඉස්සරහට අරයි යන්න නම් අපිට ප්‍රැක්ටිස් කරන්න සල්ලි යන්නේ. ටෝටලි ෆ්‍රී සිග්නල් එනවා. ඒ ඔක්කොම එනවා. අපි කතා කරනවා. ඒකලා එක ලෙවල් එකට ආවට පස්සේ දැන් ට්‍රේඩ් කරන්න අපි ශක්තිමත් කියලා දැනගත්තාම අපි ගිහිල්ලා ඩිරෙක්ට් ට්‍රේඩ් කරන්නේ නැහැ එක්ස්චේන්ජ් එකේ. හරි අමාරු එක්ස්චේන්ජ් එකේ ඩිරෙක්ට් ට්‍රේඩ් කරන එක. අපි කරන්නේ මේ ඉන්ටර්ෆේස් එක අර API කියන කනෙක්ෂන් එකෙන් අපි මම මුලින්ම කතා කරේ. මෙතෙන්ට ගියාම API කියලා මෙන්න මෙතන කනෙක්ෂන් එකක් තියෙනවා නේද? ඒකෙන් බයින්ඩ් කරලා මේ ඉන්ටර්ෆේස් එකෙන් තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට ගෑස් බයි කරනවා කියලා එකක් කරනවා අපි. ඒ කියන්නේ $40ක තමයි මිනිමම් ගෑස් බයි කරන්න පුළුවන්. එතකොට අපි ට්‍රේඩ් කරන්න ඒකෙන් අඩු වෙනවා ඒ ගෑස් ගන්න. මේක මේ වරදව වටහා ගන්න එපා. මේකේ අපි ට්‍රේඩ් කරන්න දෙන ගාන තමයි ගෑස් කියන්නේ. නැතුව අපේ ට්‍රේඩ් කරන සල්ලි මේකට කවුරුත් දාන්නේ නැහැ. ට්‍රේඩ් කරන සල්ලි තියෙන එක්ස්චේන්ජ් එකේ. ඒක ඕන විදිහට ඒ ටික පාලනය වෙනවා.
රයිට්. එතකොට ඒක දාන විදිහ තමයි මේ ඩිපොසිට් කියලා තියෙන්නේ. මෙන්න මේ ඩිපොසිට් වලට ගියාම අපිට පුළුවන් අපි $40ක් කියනවා 40 ඉඳලා ගණන් තියෙනවා පටන් ගන්න කෙනෙක් නම් 40 පටන් ගන්නවා. ඒතකොට ලොකුවට යනකොට ලොකුවට බයි කරන ඉන්නවා එක එක ලෙවල්. ඉතින් මෙතනින් මේ තියෙන්නේ එතකොට ගෑස් බයි කරනවා නම් අපි මේකට සල්ලි දාගන්න බෑ. ඒ දාගන්න විදිහ තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මේ යට ඇසෙට්ස් කියලා තියෙනවා. ඒ අරනවා මේකේ අපේ ඕන් වොලට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ මේක මේ අපේ කමියුනිටි එක ඇතුලේ ඕන කෙනෙකුට සල්ලි හොමාරු කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මේ පේ කියලා තියෙන්නේ. ඒතර මේක ක්‍රියේට් වෙන්නේ අපේ ඕන් වොලට් එක. ඒක හරහා අපිට අපේ කමියුනිටියේ ලෝකේ පුරා ඉන්න ඕන කෙනෙක් එක්ක මුදල් හොමාරු ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ පේ කියලා කියන්නේ ඒක. මෙතන තව තියෙනවා විද්‍රෝ කියලා තියෙනවා ආට මොනවා හරි හේතුවක් හින්දා මේකට දාලා සල්ලි දාපු සල්ලියක් ආපහු ගන්න ඕන කියන්නේ. ඒතර විද්‍රෝ වලින් ගන්න පුළුවන්. වැඩිපුර දාගෙන තිබ්බොත් නේද වොලට් එක ගන්න මේකේ වොලට් එකේ තිබ්බොත්. ඒතර ස්ටෝර් කියලා තියෙන්නේ මේ ස්ටෝර් එකේ මෙතන ගියාම පෙන්නනවා අර ගෑස් බයි කරන කතන්දරේ. මේ තියෙන්නේ එක එක ගණන් වලින් ගෑස් බයි කරන්න තියෙනවා. මේ $40 ඉඳන් තියෙනවා බයි කරන්න. හරි එක එක මට්ටම් වලට තියෙනවා. එතකොට මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේකේ API කනෙක්ෂන් එක හදාගන්නේ. හෝම් එකට ගියාම තියෙනවා මෙතන API කනෙක්ට් කියලා. API කනෙක්ට් එකෙන් අපිට පුළුවන් ඕනම එක්ස්චේන්ජ් එකක් බයින් කරගන්න. අපේ තියෙන එක්ස්චේන්ජ් එක. ඊට පස්සේ ගෑස් බයි කරන්නේ කොහොමද කියලා ඒ දෙකට මම වෙනම වීඩියෝ එකක් කරන්න. නැත්තම් මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙනවා. මම හිතන්නේ මූලික කතන්දර ටික පැහැදිලි ඇති. මේ අරුණාම මේකේ තියෙනවා සුපිරි ඔප්ෂන්ස් අපිට. ආරම ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒව ඔක්කොම පැහැදිලි නැහැ. ඒතකොට DCA අපි ඩොලර් කොස්ට් ඇවරේජ් කරන එක අපිව සාම්ප්‍රදායික විදිහට ලෝකේ හැමෝම කරන විදිහට නෙමෙයි කරන්නේ. ඒක සම්පූර්ණයෙන් වෙනස්. මේක අපිට ඔප්ෂන් එක දීලා තියෙනවා. හරිද? අපිට මෙතෙන්ට ගියාම මේ රන් වෙන ඕන ට්‍රේඩ් එක මෙතන තියෙනවා පොසිෂනින් කියලා. පොසිෂනින් ක්ලික් කළා අපිට සුපිරියට පුළුවන් DCA කරන්න. අපේ ගේම් චේන්ජර්ස් මේවා. අපේ කමියුනිටිය සහ මේ අපි විතරයි මේ වගේ වැඩ ඇත්තටම අපි දන්නේ. මේක මාර වැඩක් එන්න අපි කියලා දෙන්නම් මේ Zoom session වල සම්පූර්ණ නොමෙලි කියලා දෙනවා. අපිට පුළුවන් මෙතනින් සුපිරියර DCA කරන්න. අර ගිහිල්ලා මැනුවල් කරනවට වැඩිය එතකොට DCA කැල්කියුලේටර් එකක් තියෙනවා. ඒ කැල්කියුලේටරෙන් තිත්තට අපිට ගාන හදලා දෙනවා. හරියටම කීයෙන්ද කරන්න ඕනේ. අන්න ඒ වගේ ගේම් චේන්ජර්ස් ගොඩක් තියෙනවා. එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. මේක මූලික පැහැදිලි කිරීමක් කරේ මම. මේක මීට වඩා ගොඩාක් ඇඩ්වාන්ස්. එතකොට මේක ඩෙවලොප් වෙන්නේ ඕගොල්ලන්ගේ අපේ ෆීඩ්බැක් එකට. අපි කතා බහ කරලා මේක ෆීඩ්බැක් එක හැම මාසෙකම අප්ඩේට් එකක් එනවා. දැන් අවුරුදු 4ක් තිස්සේ මේක හරි මූලික තැන ඉඳලා මේ ඇවිල්ලා තියෙනවා. ඒකතර මේක අයිති ඕගොල්ලන්ට අපි තමයි මේක අයිතිකාරයෝ. අපි විසින් මේක ඉස්සරහට රයනවා. හැම කෙනෙක්ම සම්බන්ධ වෙනවා. ඒතර හෙල්ත් ට්‍රේඩින් කමියුනිටි අපි Zoom session එකක් තියෙනවා. සතිය හැමදාම වගේ තියෙනවා. එතකොට අපි කිසි කෙනෙක් තනි වෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ම එකට එක්කහුව වෙලා අපි කතා බහ කරගෙන ලංකාවේ ලොකුම ට්‍රේඩින් කමියුනිටි එකනේ අලුත් අයට සම්පූර්ණයෙන් ෆ්‍රී කියලා දෙනවා. අනිත් අය තමුන්ගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරනවා. හැමෝම එකතු වෙන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද ගෑස් බයි කරන්නේ සහ කොහොමද API කනෙක්ෂන් එකක් හදලා දෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකොට ඒකට උත්තර දෙන්න පුළුවන්.